අර ඉන්නේ අපේ මහත්තයගේ අම්මනේ. කාපෝ පාක්කිගේ කුණු වදින රස්සාවක්ද කොහෙද කරන්නේ? ෂි. එයා හදන්නේ අපිට ලැජ්ජ කරන්නද කොහෙද? ඉන්නකො මම නිපුණට පෙන්නන්න වීඩියෝ එකක් ගන්න. නිපුණට පෙන්නන්න සාක්ෂියකුත් තියෙන්න එපා. ඉන්නකො කෝල් එකක් අරගෙන බලන්න. එලි මොකද මේ වෙලාවේ කෝල් එකක් ගන්නෙ? හෙලෝ. හෙලෝ අම්මේ. ඔයා කොහෙද ඉන්නේ? දුවේ මම මගේ යාළුවගේ ගෙදරට ආවා. යාළුවා අසනීප වෙලා. හරි අම්මේ. හරි. එහෙනම් අම්ම ඉක්මනට ගෙදරට එන්න. හරි දුවේ. මං කවද වෙනකම් මේ දරුවන්ට බොරු කිව්වේ මේ වගේ කරන්නද? අන්න අම්මේ නෝ මං කිව්වේ බොරුද කියලා අහලා බලන්නකෝ. අම්මේ ඔයා ආවද අම්මේ? ඔව් පුතේ මං ආවා. ඔයා කොහෙද අම්මේ ගියේ? එන්න මෙහෙන් වාඩි වෙන්න. හරි පුතේ එන්න වාඩි වෙන්න. මගේ යාළුවෙක් ලෙඩ වෙලා පුතේ. එයා බලන්න ගියා මම. කවදිද අම්මේ ඔය යාළුවා ලෙඩ වෙලා ඉන්නේ? දවස් දෙක තුනක වෙලේ ඉඳන් පුතේ. දවස් දෙක තුනක් තිස්සේ අම්මගේ යාළුවා ලෙඩ වෙලා නම් අම්මා දවස් 10ක් තිස්සේ කොහෙද ගියේ? මම වැඩ ටිකක් කරගන්න පුතේ ගියේ. ඔයා ඔයාගේ වැඩ කරගන්න දාමි නැත්තම් අර කුණුව දින්නද ගියේ? මොකද දුවේ කුණුව දින කතාව? මං කියන්නේ අම්මේ අම්මට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? ඔය වයසට පාර කුණුව දින රස්සාවක් කරන්නේ. මේ ගෙදර මොනවද නැත්තේ? ඔයාගේ පුතා හොඳ රස්සාවක් කරනවා. එයා ලක්ෂ ගණන් පඩි ගන්න. ඇයි අම්මේ අම්ම රස්සාවක් කරන්න ගියේ? නිපුණ මේ ඔයාගේ අම්ම මේ කුණුව දින රස්සාව කළා මගේ පවුලේ කවුරු හරි දැක්ක දවසට එදාට මම මේක කිව්වේ නෑ කියලා කියන්න එපා. දුවේ ඔයා මේක වැරදියට හිතන් ඉන්නේ. වැරදියට හිතන් ඉන්නේ? මම දන්නවා අම්ම ඔහොම කියයි කියලා. ඒක නිසාම තමයි මං කලින්ම අම්ම කරන වැඩ ටික වීඩියෝ කරගත්තේ. නිපුණ මේ මං පෙන්නුවනේ. අම්මේ ඇත්තටම මගෙන් අම්මට මොනවද අඩු උනේ? ඇයි අම්මා මෙහෙම රස්සාවක් කරේ? ඔයාලා මම වෙනුවෙන් මොනවද පුතේ කරලා තියෙන්නේ? දවසට වේල් 3ක් කන දෙන එක විතරක් ඇතිද? අම්මේ මිනිස්සෙට ඕන ගෙදරකුයි කෑම බීමයි ඇඳුනුයි විතරයි. අම්මට මං මේ හැමදේම දෙනවනේ. අම්මට වෙන මොනවද ඕන මගේ? පුතේ සල්ලි වලින් ඔය දේවල් විතරක් කරන්න පුළුවන් නම් මිනිස්සු ඔච්චර සල්ලි පස්සේ යන්නේ නෑනේ. මිනිස්සුන්ට ඕන වෙන තව දේවල් තියෙනවා. හරි අම්මේ මොනවද ඕන මට කියන්නකෝ. පුතේ ඔයාගේ අක්කා ගිය මාසේ ආවා. මගෙන් ඇඳුමකුත් ඉල්ලුවා. මංගාව ඒ වෙලේ සල්ලි තිබ්බේ නෑ. දූට මට ඒ ඇඳුම අරන් දෙන්න බැරි වුණා. පුතේ මේ ළඟදි දවසක නෑදෑ වෙන ළමයි ටිකකුත් ආවා. ඒ දරුවෙක් මගෙන් බෝනික් එක්ක අරන් ඉල්ලුවා. මට ඒක අරන් දෙන්න උනේ නෑ පුතේ. මයි ගාව සල්ලි තිබ්බේ නෑ. පුතේ ඔයා දන්නවද ඒක යාළුවා ඉල්ලද්දි මට දෙන්න බෑ කියන හැඟීම මොන වගේද දැනෙන්නේ කියලා? ඉතින් අම්මේ ඔයාට මගෙන් ඉල්ලන්න තිබ්බනේ. පුතේ මං ඔයාගෙන් සල්ලි ඉල්ලුවනේ. කීපාරක් කියලා සල්ලි ඉල්ලුවද? මං කොයි වෙලාවේ පුතේ ඔයාගෙන් සල්ලි ඉල්ලුවා? පුතේ ඔයා මට කිව්වේ අම්මේ මේ මාසේ නෙවෙයි ඊළඟ මාසේ වෙනකන් ඉන්න සල්ලි දෙන්නවයි කිව්වා. පුතේ ඔයා මට තව මෙහෙමත් කිව්වා. මේ මාසේ ගොඩක් වියදම් වුණා කියලා ඊළඟ මාසේ අරන් දෙන්නම් කිව්වා. හැමදාම එක එක දේවල් කියා සල්ලි දෙන වැඩේ ඇතෑරුණා. මම කීපාරක් පුතේ කියලා අහන්නද? කීපාරක් කියලා සල්ලි ඉල්ලන්නද? මට එක දෙයක් කියන්න පුතේ. ඔයා එකපාරක් හරි ඇහුවද මේ අම්මට ඕන මොනවද කියලා? ඔයා කොහොමද පුතේ මගෙන් ඒව අහන්නේ? ඔයාගේ රස්සාවත් එක්ක ඔයාට ඒව අහන්නවත් වෙලාවක් නැහැනේ. දුවේ මගේ පුතා හිතාගෙන ඉන්නේ එයාගේ අම්මට තුන් වේල කන දුන්නාම හරිය කියලා. ඒක එහෙම නෙවෙයි දුවේ. මටත් ඕන හැමදාම එකම දේ කන්න නැතුව අලුත් දෙයක් කන්න. ඔයා හැමදාම පුතේ එළියට යනවා. දූගෙන් අහනවා මොනවද කන්න කැමති කියලා. ඊට පස්සේ පුතේ ඔයා මේ හැමදේම අරන් එනවා. ඔයා කවදාවත් අම්මගෙන් ඕන මොනවද කියලා අහලා ඉල්ලගෙන දීලා තියෙද? ඔයා දන්නවද දුවේ? මගේ පුතා තාත්තෙක්වත් නැතුව තනියම තමයි හදාගත්තේ. පුතේ මං ඔයාට පොඩි කාලේ 3 වේල විතරද කන්න දීලා තියෙන්නේ. ඔයා පොඩි කාලේ මොන දේ එල්ලුවා පුතේ මං ඔයාට ඒ හැමදේම අරන් දීලා තියෙනවා. සමහර දේවල් කොච්චර මිල වුණත් මං ඒ දේවල් අමාරුවෙන් හරි අරන් දීලා තියෙනවා. මං ඔයාට පොඩි කාලේ කිසිම අඩුපාඩුවක් කරේ නෑ පුතේ. මං ඒ දවස්වල ඔයාව ඒ වගේ බලාගත්තා නම් මට තාම පුළුවන් මාවත් ඒ වගේ බලා ගන්න. මාත් වැරදි අම්මේ.
අම්මා මගෙන් දෙයක් ඉල්ලපු හැම වෙලාවකම මට තිබුණ අම්මට ඒ දේවල් ගෙනල්ලා දෙන්න. අපිට මොනවක් කරන්න නැති බැරි කාලේ මට මතකයි අම්මගෙන් මම මොනවා හරි ඉල්ලුවාම අම්මා කොච්චර නැති බැරිකම් තිබ්බත් කොහෙන් හරි ගිහිල්ලා ඒක හොයලා මට ගෙනල්ලා දුන්නා. සමහරක් දේවල් මං අම්මගෙන් ඉල්ලන්නත් කලින් අම්මා මට ඒ දේවල් ගෙනල්ලා දුන්නා. ඒත් අම්මේ අපිට දැන් මෙච්චර දේවල් තිබිලත් මට අම්මට හරියට සලක ගන්න බැරුණා. අම්මේ මීට පස්සේ මම මාසෙ මුලම අම්මගේ අතට කීයක් හරි දෙන්නම්. එතකොට අම්මටත් පුළුවන් අම්මාස ඕනම දෙයක් ගන්න. පුතේ දැන් ඔයා පරණ දේවල් මතක් කර කර දුක් වෙන්න එපා. මම මේ හැම දෙයක්ම කිව්වේ හැම දෙමව්පියෙක්ම Tamanට බැරි කාලෙදි මේ දේවල් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන නිසා. පුතේ මගේ මේ ඇඟේ හයිය තිනකම් මම මේ රස්සාව කරනවා. කවදා හරි මගේ මේ ඇඟේ හයිය නැතුණ කාලෙක පුතා ඒ දවසට මාව බලා ගන්න.